ආදර දේවතාත්තේ පාන්දර දෙකට ඔබ වහන්සේ ඉදිරියේ දනගහගෙන මේ විශේෂ යැදුම උපු කරන්නට අපිටත් විශේෂිත හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඒ පාන්දර 1:00 4:00 අතර කියන කාලය හරි විශේෂයි මේ ලෝකෙට. මොකද ඔබ වහන්සේගේ ඒ ස්වර්ග රාජ්‍යයට පොළව කිට්ටු වෙනවා. එහෙම නැත්නම් ඒ ස්වර්ග රාජ්‍ය පොළවට විවර වෙනවා කියන මතය බටහිර රටවල් වල පවතින. ඒ වගේම ඒ වෙලාව අතරතුර යැදුම් කරලා ඔබ වහන්සේ ඉදිරියේ දණෙන් වැටලා යාඥා කරලා බොහෝ ප්‍රතිඵල බොහෝ මිනිස්සු ලබාගෙන තියෙනවා. ඒ වගේම පෞද්ගලිකවම මමත් ඒ වෙලාවේ යාඥා කරලා ඔබ වහන්සේගේ විශේෂිත ඒ වරප්‍රසාද ලබා ගත්ත කෙනෙක්. ඉතින් ආදර දේවතාවෝ ඔබ වහන්සේට විශේෂයෙන් මම මේ යාඥාව කරන්නේ ඔබ වහන්සේගේ විශේෂිත ඒ ආශිර්වාදය අවශ්‍ය කරන මිනිසුන් වෙනුවෙන්. ඉතින් ආදර දේවතාවෝ ඒ ආශිර්වාදය ඔබ වහන්සේගේ උදව් ඉල්ලන මේ ඔබගේම දරුවන්ට ලබා දෙන මැනව. ඔබ වහන්සේ මේ ඔබගේ දරුවන්ව මවලා ඔවුන්ට හුස්ම කාවද්දලා මේ මහ පොළොව මත උපතේ සිට මරණය දක්වා අවශ්‍ය කරන සියලුම වරප්‍රසාද සියලුම අවශ්‍යතා ඔවුන්ට ලබා දීලා ඔවුන්ව ඉතාමත් ආදරෙන් රැකබලා ගන්නා වගේම දේවතාවුත් ඉතාමත් විශ්වාසයෙන් ඔවුන් ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා මොරගසන මේ හඬට හොම්කම් දුන්න මැනව. ආදර දේවතාවෝ ඔවුන්ගේ ඉල්ලීම කුමක් වුවත් ඒ ඉල්ලීම ඔවුන්ට යහපත් නම් පමණක් ඒ ඉල්ලීම ඔබ ඉෂ්ට කර දුන මැනව. ආදර දේවතාවෝ ඔබ වහන්සේගේ බලය ඔවුන්ට අත්දකින සැලැස්ව මැනව. ඔබ වහන්සේ තරම් ආදරය කරන වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා ඔවුන්ට දැනගන්න ඔබ ඉඩහැරිය මැනව. දේවතාවෝ ඔබ වහන්සේගේ ආදරය ඔබ වහන්සේගේ මේ දුවා දරුවන්ට ගොඩක් විශේෂයි. ඉතින් ආදර දේවතාවෝ පමා නොවි ඔවුන්ගේ ඉල්ලීම සලකා බැලුව මැනව. ආදර දේවතාවෝ පමා නොවි ඔවුන්ට උත්තර දීමට ඔබගේ හදවත විවර කර මැනව. දේවතාවෝ ඔබගේ දුවා දරුවන්ගේ කඳුළු ඔබ වහන්සේට බලාගෙන ඉන්න බෑ. ඒක නිසා ආදර දේවතාවෝ ඔබ වහන්සේ ඔවුන්ට උත්තර දීමට ඔබ වහන්සේ තීරණයක් ගන්න මැනව. ආදර දේවතාවෝ ඔබ වහන්සේ ඔවුන්ගේ පාපයන් ඔවුන්ට ක්ෂමා කර මැනව. දේවතාවෝ ඔවුන්ගේ පාපයන් ඔබ වහන්සේ සෝදා පවිත්‍ර කර මැනව. දේවතාවෝ ඔවුන්ගේ ආත්ම පිරිසිදු කළ මැනව. දේවතාවෝ ඔවුන්ට ඒ පාපයෙන් නිදහස් වෙන්න ඔබගේ උදව්ව නැතුව බෑ දේවතාවෝ. ඒ නිසාම මම ඔබ වහන්සේගෙන් ගොඩාක් ආදරෙන් එල්ලන්නේ ඔබ වහන්සේගේ මේ ආදරණීය දුවා දරුවන්ගේ දෑත් අල්ලගෙනම මරණය දක්වාම පාපය ප්‍රතික්ෂේප කර ලස්සන ගමනක් යාමට ඔවුන්ට ඔබ වහන්සේගේ උදව් නිරතුරුවම ලබා දෙන මැනව. ආදර දේවතාවෝ ඔවුන්ගේ අත් අල්ලගෙන යක්ෂයා පරාජය කරමින් මරණය දක්වාම ගමන් කිරීමට ඔබ වහන්සේගේ ඒ උදව් ඔවුන්ට ලබා දෙන මැනව. දේවතාවෝ අන්න එවිට විතරයි ඔවුන්ට පුළුවන් මේ පාපයෙන් බේරිලා ජීවත් වෙන යක්ෂයා ප්‍රතික්ෂේප කළ ජීවත් වෙන. ආදර දේවතාවෝ ඔබ වහන්සේගේ දරුවන්ව අතහරින්න එපා දේවතාවෝ. ඔබ වහන්සේගේ දරුවන්ව අසරණ කරන්න එපා දේවතාවෝ. ඔබ වහන්සේගේ දරුවන්ව වෙනත් දෙවියෝ කියන අය පිළිගන්න තරමට ඔවුන්ට ඉඩ සලසන්න එපා දේවතාවෝ. ඒ වගේම ඔබගේ දරුවන්ට යක්ෂයා වන්දනාමාන කිරීමට ඉඩ තියන්න එපා දේවතාවෝ. ඔබ වහන්සේට විතරයි පුළුවන් ඔවුන්ට උදව් කරන්න දේවතාවෝ. ඔබ වහන්සේ සර්ව බලධාරී දෙවි පියාණන් මේ ලෝකේ මවා පරිපාලනය කරන එකම දෙවි පියාණන් ඔබ වහන්සේ. ඉතින් ආදර දේවතාවෝ ඔවුන් ඔබ වහන්සේගේ තුරුලට ගත මැනව. ඔවුන්ගේ ප්‍රශ්නය निराකරණය කර දුන මැනව දේවතාවෝ. සියල්ල කර හැකි දේවතාවෝ ඔබ වහන්සේ ඔවුන්ට උදව් කළ මැනව. දේවතාවෝ ඔබ වහන්සේ ඔවුන්ට උදව් කළ මැනව. දැන් ඔබේ ප්‍රශ්නය දේවතාවුන්ට බාර කරන්න.
දේවතාත්තේ ඔබ වහන්සට ගොඩාක් ස්තුතියි. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නු සර්ව බලධාරී දෙවි පියාණනි. ඔබ වහන්සට ස්තුති වේවා දෙවි පියාණනි. ඔබ වහන්සට ස්තුති වේවා දෙවි පියාණනි. ඔබ වහන්සට ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබ වහන්සට ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබ වහන්සට සදා ප්‍රශංසා වේවා.